කරන්න එක මම දන්නවා මේක බලාගෙන ඉන්න සමහර ළමයි මෙතන බොහොම මධ්‍යම පාන්තිකයෝ ඇති. සාමාන්‍යයෙන් හොඳ කියන්නේ සල්ලි තියෙන මිනිස්සුත් ඇති. මේ දේවල් වලින් ඉන්ස්පිරේෂන් එකක් දෙන්න පුළුවන් වෙනවා කියලා මම හිතනවා. හොඳ හීනයක් තිබ්බොත් ඒක අනිවාර්යයෙන්ම මේ ඇචීව් කරගන්න ලේසි. හොඳ ටාගට් එකක් තිබ්බොත් නෑ අම්මලා ඉන්නේ මෙතන නෙමෙයි. අපේ අම්මලා ඉන්නේ ගෙදර. මං කලින් හිටපු ගෙදර නෙමෙයි. රූම් ටුවර් එකක් රූම් එක නෙමෙයි මෙතන. අප්පාර්ට්මන්ට් එකේ ඉන්නේ මම. රූම් එකක් නෑ. වටේ පෙන්වන්න කියන්නේ. view එක ලස්සනයි. ඔයාට මේ රෑට පේන්නේ නැහැ මේක. කියන්නේ මුහුද තියෙන්නේ. හරිද? වටේට ඒ කියන්නේ ඈත මුහුද තියෙන්නේ. රෑට මේක හරියට පේන්නේ නැහැ. අතන නෙළුම් කුරුණෙන් එහා පැත්තේ මුහුද තියෙන්නේ. ඊට පස්සේ මුහුද පේනවා දෙදෙට. කොහොම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ මං ඉතුරු ටික කියන්නම් කියන නේද? දැන් හරි. කොහොමද තියෙන්නේ? මං ඒ කියන්නේ කාටකට නිකන් මට කවදා හරි කවුරු හරි කෙනෙක් ඒ කාලේ පෙන්නවා නම් සමහර විට මෙහෙම මං උනත් අර සෑහෙන්න මේ උනන්දු වෙන්න තිබුණා වැඩ කරන්න. ඒ කියන්නේ මම දන්නවා මේක බලාගෙන ඉන්න සමහර ළමයි මෙතන බොහොම මධ්‍යම පාන්තිකයෝ ඇති. සාමාන්‍යයෙන් හොඳ කියන්නේ සල්ලි තියෙන මිනිස්සුත් ඇති. සමහරවිට ගොඩාක් දුප්පත් ළමයිනුත් ඇති. ඒ කියන්නේ ගෙදර සීලිමවත් නැති සමහරලාට ටයිල් වත් අල්ලලා නැති එහෙම ළමයිනුත් ඇති. ඔය හැමෝටම කාට වුණත් මොන කෙනෙක්ට වුණත් අර ඩ්‍රීම් එකක් දකින්න පුළුවන් නම් සමහර කෙනෙක්ගේ ඩ්‍රීම් එකක් වෙන්නේ අර නිකන් මේ දේවල් වලින් ඉන්ස්පිරේෂන් එකක් දෙන්න පුළුවන් වෙනවා කියලා මම හිතනවා. ඒ නිසා තමයි මේ මම කතා කරන්නේ මෙහෙම. එතකොට සාමාන්‍යයෙන් මම ඒ කාලේ මම හදාගෙන හිටපු ඩ්‍රීම්ස් තිබ්බා. ඇත්තම සමහරලාට හොඳ ගෙදරක ජීවත් වෙනවා. ඊට පස්සේ හොඳ වාහනයක් පදිනවා. ඒ වගේ ඩ්‍රීම්ස් තියෙනවා. මොකද අපි ඔය ඩ්‍රීම්ස් තමයි අපි ජීවත් කරන්නේ. අර හීන තමයි අපි ජීවත් කරන්නේ. ඒ නිසා හොඳ හීනයක් තියාගන්න. තමන් කරන දේවල් සම්බන්ධව තමන් කරන්න දේවල් වලට හොඳ හීනයක් තියාගන්න අනිවාර්යයි. ඒතර හොඳ හීනයක් තිබ්බොත් ඒක සිද්ධ වෙනවා. හොඳ හීනයක් තිබ්බොත් ඒක අනිවාර්යයෙන්ම මේ ඇචීව් කරගන්න ලේසි. හොඳ ටාගට් එකක් තිබ්බොත් ඒක පස්සෙන් යන්න ඒ කියන්නේ භෞතික දේවල් ටාගට් කරලා වැඩ කරන්න එපා. ඒ කියන්නේ ඔයාලා කවදාරි හොඳ ගෙයක් ගන්නවා, හොඳ වාහනයක් ගන්නවා කියලා වැඩ කරන්න එපා. ඔයාගේ ඩ්‍රීම් එක පස්සෙන් යන්න අනිත් දේවල් ඔයාලට අනිවාර්යෙන් හම්බෙයි. ඒක ගොඩක් වැදගත්. හරි. ඒ නිසා මම හිතනවා ඉන්ස්පිරේෂන් එකක් දෙන්න පුළුවන් කියලා මේ වගේ දේවල් වලින්. ඉතින් මේ ඕක තමයි தත්ත්වය. හරිද? එතකොට එහෙනම් අද දවසේ වැඩේ මම හිතනවා